ඉතින් දැන් මේ කවි පොත ගැන පොඩි අදහසක් කියන්න ආරාධනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපේ මහදුරුතුමා ප්‍රනීත් අබේසුන්දර මහත්මයාට. ඔබතුමාට වේදිකාවට එන්න වෙනවා මේ කවි පොත පිළිබඳ අද දවසේ ගැන අදහසක් පළ කරන්න. ඉතින් අපි ප්‍රසාදය පළ කරමු. ඉතාම ආදරෙන් ආරාධනා කරනවා. තව මොනවද අපි ගෙවන ණය කියලා කියන්න. සියලු දෙනාගෙන් අවසරයි. මහාචාර්යතුමා ඉන්නවා පැට්‍රික් රත්නායක අපේ කැලණි මහාචාර්යතුමා සුදර්ශන ගුණවර්ධන අපේ මෙතුන් ඉන්නවා. හිතවත් සහෝදර සහෝදරියනි සුජානගේ ගුරුතුමාගෙන් අවසරයි, සුජානගෙන් අවසරයි. අපිට තියෙන කෙටි වෙලාවක් ඇතුළත අදහස් කියන්න කැමති. සිසිර මහගම සහෝදරයයි මයුරි ඉන්නවා වැඩි විස්තර කතා කරන්න. කවිත්වය කියන ගුණය දුර්ලභයි. කවි ලියන එක, කවි රස විඳින එක පහසුයි කියලා හිතුවට ඒක පුහුණු වෙන්න ඕන දෙයක්. කවිය කිව්වම තව වචනයක් කියන පැදිය කියලා. කවියට කාව්‍ය කියලා කියනවා. අපි කාව්‍යය ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය කියලාත් කියනවා. ලිටරේචර් කියන වචනෙටත් කාව්‍ය කියලා යොදනවා. නමුත් අපි සරලව හදාගෙන තිනවා කවිය කියලා. පද්‍ය කියන එක ඊට වඩා වෙනස්. පද්‍යයට ගුරුලඝු මාත්‍රා සිද්ධාන්තගතව රචනා කිරීම වැදගත් වෙනවා. ගුරු ලඝු, ඇදෙන අකුරු, කෙටි අකුරු, ඒවා විවිධ ඡන්දස්, වෘත්ත, අලංකාර තියෙනවා. අලුත් පරපුරේ අය මේවා ගැන ඉගෙන ගන්නේ නැහැ. හැබැයි ඒ අයගේ පද්‍ය කලාව ඇතුලේ, කාව්‍ය කලාව තුළ નિરાයාසයෙන්ම සමහර ආකෘති අන්තර්ගතවලට එකතු වෙලා තියෙන බව ඒවා කියවන විට විඳිනකොට අපිට පේනවා. අඳුරේ යම් කිසි දෙයක් දකින්න කැමතින් පහන් සිල්ලුවක් ලබා ගැනීමට උත්සාහ කරනවා වගේ කවියෝ ධ්වනිතාර්ථ ලබා ගැනීම සඳහා වාච්‍යාර්ථයේ කැමැත්තක් දක්වනවා. වාච්‍යාර්ථය කියලා කියන්නේ මේ වචන වලින් නැගෙන අරුත කියන එක. ධ්වනිතාර්ථ, වක්‍රෝක්ති, ව්‍යංග්‍යාර්ථ හංගලා තියෙන දේ තමයි පෙරදිග කවියේ හුඟක් අගේ උනේ. හංගලා තියෙන මණිකක් වගේ ඉල්ලම ගරා ගන්න ඕන. එය තමයි අර ප්‍රතිභාව කියලා, දී ශක්තියක් කියලා කියේ ප්‍රඥාවන්තකමක් ඒකට ඕනේ. ඒ වගේම පුහුණුවක් ඕනේ. නිතර ලියන්නත් ඕනේ. පොත්පත් කියවලා සාකච්ඡා කරලා හුඟක් දේවල් දකින්න ඕනේ, අහන්න ඕනේ. කන්දක් උසයි කියලා කියන්නේ උස කඳු තව හුඟක් දැකලා තියෙන්න ඕනේ. ගංගා දිගයි කියලා කියන්නේ තව දිග ගංගාවල් රාශියක් දැකලා තියෙනවා නම් අපිට සසඳලා බලන්න පුළුවන් වෙනවා. සුජානි විජේසුන්දරව මට හමු වෙන්නේ මේ පරිශ්‍රය ඇතුලේ. ඇය ගේ දක්ෂකම් අප දුටුවා. ඉගෙන ගන්නවා, නිහඬ චරිතය, සිනහ මුසු මුහුණින් ඉන්නේ. ඉගෙන ගන්න කැමති කෙනෙක්, පශ්චාත් උපාධිත් කරලා තිනවා. මේ කවිතාව දුටුවේ මෙහි අත්පිටපත කියවද්දී පද්‍ය නිර්මාණය කිරීමේ දී ශක්තිය ඇය සතුයි. ඇයගේ කවි 48ක්, පද්‍ය 48ක් මෙහි ඇතුළත්. මේ පද්‍යවල විශේෂ ලක්ෂණ දුටුවා. සිසිරයි මයුරි කියයි ඇතැම් පද්‍ය දීර්ඝ ඡන්දස අනුගමනය කරනවා. දිගු විරිත කියලා කියන්නේ පාදයකට මාත්‍රා 26ක් දක්වා දිවෙනවා. ඒ බඳු කවි කිහිපයක් තියෙනවා. දැන් ගස්සත් හැරිය මල් කියන එකෙත් තියෙන්නේ දරන්නට බැරි සුලිසුලන් වැද අතුවිතිත් අඹරා තියා ආදි වශයෙන් එනකොට පද්‍ය කලාවේ සුවිශේෂත්වය තමයි පාද 4ක් තියෙන්න ඕනේ. පද්‍යම් චතුස්පදී. ඒ බඳු දේ තමයි පද්‍ය කියලා කියන්නේ. verses කියලා කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් poetry. මේක පැරණි අය පොත්පත් බලලා භාෂාව දියුණු කරගෙන ලියනවා. ලියන්න අත්දැකීම් තියෙන්න ඕනේ. එතකොට ඕනම කලාවක වගේ පද්‍ය කලාවෙත් අන්තර්ගතයයි ආකෘතියයි තමයි වැදගත් වෙන්නේ. ශබ්දාර්ථ කියන එක මේ ශබ්ද සහ අර්ථ. ශබ්ද කිව්වම දැන් ගායන විට අපි දැන් මෙතන තරුණ අපේ සංගීත මේ
සමග මුසු වෙලා පද්‍ය ගායනා කළානේ. එවිට අපට නාදයේ මිහිර දැනෙනවා. නාද ධ්වනි. එතකොට සංගීතය ඉවත් කරොත් අපිට පද්‍යයේ මිහිර දැනෙනවා. භික්ෂුන් වහන්සේලා පිරිත් පුරනකොට ගාත කියනකොට සංගීතයක් නැහැ. අපිට ඒකේ නාදයත් එක්ක දැනෙන ධ්වනියක් තියෙනවා. කිතුණුපල්ලි වල බිස්කුන් වහන්සේලා ස්වාමිවරු ඒවා කියනකොට යාඥා කරනකොට දැනෙනවා. මුස්ලිම් පල්ලියේ අල්ලා කියලා කියනකොට එතන ශ්‍රුති තියෙනවා. හින්දු කෝවිලෙත් එහෙම. එතකොට මේ රිද්ම රටාව ඊට වැදගත් වෙනවා. ඒ නිසා තමයි පද්‍ය ගායනා කරන විට සත්තුත් අහගෙන ඉන්නවා කියලා කියන්නේ. අජීවී අවිඥානික ගස්කොළන් පවා ඒවට සවන් දෙනවා කියලා කියනවා. හිතක් නැති වුණාට විඥානයක් නැති වුණාට මල් වලට ගස්කොළන් වලට පරිසරයට මේක දැනෙනවා. අර නාදයේ රිද්ම රටාව. නාද තාල වර්ණ රේඛා. ආදි වශයෙන් රිද්ම් කියන එක යොදා ගන්නවානේ අපි බෙදා ගන්නවානේ. මේ රිද්ම රටාව ශබ්දාර්ථ පිළිබඳ අවබෝධයක් නැතුව ලියන්න අමාරුයි අපහසුයි. ඔහේ හිතට එන ඒවා ලිව්වා කියලා ඒ පමණින්ම එය පද්‍ය හෝ කවි බවට පත් වෙන්නේ. ඒ ලියන්න අත්දැකීම් තියෙන්න ඕනේ. ඉතින් සුජානිලා ජීවත් වෙන මේ කාලපරාසය කාලය සංකීර්ණයි ලංකාවේ. ඒ අයගේ වැඩිලා එනකොට පාසලෙන් විශ්වවිද්‍යාලයක යල්නියෙන් ඔහොමම එනකොට තරුණ ජීවිතයේ ගෙවෙන විට මුහුණ දෙන්නෙම අභියෝග ගැටලු වලට. අපි පුංචි කාලේ ඊට වඩා වෙනස්. අද හැම තැනම සංකීර්ණයි. එතකොට ඒ ණයබර ඒ දුක්ඛිත බව දුක්ඛ දෝමනස්යන් සංයෝගය සහ වියෝගය ඒ කියන්නේ එනවා යනවා කියන එක දැනෙනවා. ඒ දැනෙන දේ ඇය නගනවා පද්‍යයට. එතකොට මං කිව්ව විදිහට අර ගස් අත්හැරිය මල් පාදයකට මාත්‍රා 26යි. කවියාගේ බිරිඳ පස්වෙනි කවිය. අපරාධ කරුවාගේ බිරිඳ මාත්‍රා 18ට යන දස මේ මාත්‍රා 18 සමුද්‍ර ഘോഷ වෘත්‍ය මේ ඡන්දස තමයි අනුගමනය කරන්නේ. මාලිගාවත් හිත ගියපු තැන 26යි පාදයකට මාත්‍රා. සීතල 29 වෙනි කවිය. ආපසු හැරීම 27 වෙනි කවිය. පාළු යාය 36 වෙනි කවිය. මේ විශේෂයෙන් මතක් කරේ ඒ කවිය හොඳයි අනිත් කවිය නරකයි කියන්න නෙමෙයි. හිතට දැනුණා හුඟක් පරිසරය ගැන කෘෂිකාර්මික ජීවිතයට සම්බන්ධ වදන් බහුලයි. ඒ වගේම ඇය පොත්පත්වල තියෙන ව්‍යාකරණානුකූල සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුරද ගෙනෙනවා පද්‍යවලට. ඒ අතරේ කටවහරත් යොදනවා. මම හිතන්නේ sannivedana ලලිත කලා හැම ඔය හැසිරිච්ච කෙනෙක් හින්දා බයක් එකක් නැතුව කාට කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් කියලා අයගේ කවිය ලියනවා. එතකොට ඒවා අපිට දැනෙනවා නම් එතන කවිය තියෙනවා. අපිට දැනෙනවා. දැනෙන්නේ මොනවද? දැනෙන්න නම් අපිට කවිය පද්‍ය ඇතුලේ රූපක වගේ දේවල් මෙටාෆර්ස් තියෙන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ උපමාවල් වගේ දේවල් වලින්. උපමා කියන්නේ තේරෙනවනේ අමුතුවෙන් කියන්නේ යම් කිසි වස්තුවක් තවත් වස්තුවකට සමාන කරලා කියන එක. රූපකය කිව්වම ඒ වස්තුවමයි කියලා කියන එක. එතකොට එය ක්‍රියාපදත් එක්කත් නාමපදත් එක්කත් යොදන්න පුළුවන්. ඒ විට අපිට දැනෙනවා ගැමි වහර හොඳට භාවිත කරනවා. පළවෙනි කවිය එහෙම කියවලා බලන්න. ඊළඟට ඇය දුර බාහිර පළාතක ඉඳලා කියලා මට ඒ දවස්වල කිව්වා පැමිණෙන්නේ රැකියාවට. එතකොට පාන්දර එනවා රැ වෙලා යනවා. එතකොට දුම්රිය බස්රිය කෝච්චිය ගැන ලියලා තියෙනවා. ඒ කෝච්චියක් දුම්රියක් ගමන් කරන විදිය. ඒ දුම්රියක රිද්ම රටා මතු කරන ගීතත් තියෙනවා ලංකාවේ. කරුණාරත්න දෙවිගන් එක ගීයක් ගායනවා. උතුරෙන් එන දුම්රිය දේවි. සරත් නන්දසිරි මහත්මයා ගායනවා ගීතයක් උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නෑවෙනා කියලා. දුම්රියක් යන විදිය. අපි මේ දුම්රියක ගමන අපි ගන්නවා වචන වලට. රිද්මයකට නංවන. ඇය මුලින් කවියේ ඒක අල්ල ගන්නවා.
ඊට පස්සේ ආපහු වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි දිග කවි 4 පද පාදයකට කවියකට පද්‍යයකට පාද 4ක් තියෙන්න ඕනේ පද්‍ය කලාව ඇතුළෙම වාගේ ඇය කෙටි කවි ලියනවා. කෙටි කවි. සමහර කවි හරියට මේ ජපානයේ හයිකු කවි වගේ. මේ සන්නාලියන් කියලා කවියක් තියෙනවා. සියවස් ගණන් කඳුල කටින්නි මහන්නි කුවේනි සාපයක් දෝ යකිනි මායාවදෝ ගේන රටමණි. ඇය කියන කතාව ඇඟලුම් කරුමාන්ත තරුණයන්ගේ විශේෂයෙන් තරුණයන්ගේ ජීවිතවල අපිට මතු කරන සේයාවක් යටිපෙලින් දැනෙන දෙයක් තියෙනවා. සන්නාලියා කියලා කියන්නේ ටේලර්ට මහාන කෙනාට. එතකොට ඒක තමයි ඇත්ත වචනේ. ඇය ඒක නිවැරදිව ගේන්න උත්සාහ කරනවා. ඊළඟට දැන් ගසල් ගීත කියලා ශෛලියක් තියෙනවා ගීතවල ඉන්දියාවේ. ඒ කියන්නේ මුලපේලිය කිව්වම තේරෙන්නේ නැහැ. පේලි දෙකයි තියෙන්නේ. දෙවෙනි පේලිය කිව්වම තමයි මුලපේලිය අර්ථ මතුවෙලා එන්නේ. අන්න ඒ වගේ හයිකු කවිත් එහෙමයි. හයිකු වල හැබැයි පිහිටවන මාත්‍රා 17ක් වගේ මෙහෙම ගලාගෙන යන විදිහක් තියෙනවා. ජපන් කවිවල ඔය වකා කවි, හයිකු කවි පැට්‍රික් මහත්තයා දන්නවා ආචාර්යතුමා මේ වගේ නෙතුමා ජපානයේ පළපුරුද්දක් තියෙන කෙනෙක් ඉගෙන ගත්තේ එහෙනේ. එතකොට අර මොන්ටාජ් ක්‍රමයට වගේ රූපක කීපයක් ඉදිරිපත් කරනවා. පින්තූරු අපි දැනගන්න ඕනේ ඒව ටික එකට ගලපලා සංස්කරණය කරගන්න අපේ මනසින්. එතකොට තමයි අපිට විචිත්‍රවත් වූ අත්දැකීමක් පද්‍යයෙන් ලැබෙන්නේ. මේ දවස්වල පද්‍ය නිර්මාණ රාශියක් අපාතටපත් වෙනවා. ඒ අතරේ කිවිදියන් ගණනාවකගේ කෘති කියවන්න ලැබුණා. බ්ලොග් අඩිය වලට ලියනවා, TikTok වගේ ඒවටත් ලියනවා. මේ Facebook වලට ලියනවා. හරියට තියෙනවා. පත්තර වලට ලියනවා. පද්‍ය වෙනමම අච්චු ගහලා තියෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රකාශකයේ පද්‍ය කවි අච්චු ගහන්න කැමති නැහැ. කෙටි කතා අච්චු ගහන්නත් කැමති නැහැ. ඒ වගේ දේවල් අච්චු ගහලා ප්‍රකාශය කරන්නේ මහා නමක් දිනාගත්තු කවියන්ගේ කිවිඳියන්ගේ නිර්මාණ. අපි හිතමු මේ දවස්වල මොනිකා රුවන්පතිරණ කිවිඳිය ජීවත් වෙලා හිටියනම් අනිවාර්යෙන් ඇයගේ පොතක් ඉල්ලලා අච්චු ගහන්න කැමති. ඇයට වෙනම පාඨක පිරිසක් ඉන්නවා. මිනිස්සු කැමති කෘතීන් කියවන්න. අවසනවට ඇය නැහැනේ. එතකොට පරාක්‍රම කුඩිතුවක්කුගේ ආවොත් එකක් කියවයි. ලිය අච්චු ගහයි. බුද්ධදාස ගලප්පත්තිගේ එකක් ආවොත් අච්චු ගහයි. මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ අච්චු ගහයි. ඒ ඇරුණම ප්‍රතාපවත් වූ නාමයක් නැති අංකුර කියලා ගොඩට දාන්න බෑ. ඒ කියන්නේ ආදුනික නැත්නම් මුලින්ම පොතක් නිර්මාණය කරන අයගේ කෘතීන් අච්චු ගහන්න ප්‍රකාශයටපත් කරන්න එහෙම පෙළඹෙන්නේ නැහැ. ඒකට වෙළඳ පොලක් නැහැ කියලා තමයි කියන්නේ. කෙටි කතාත් එහෙමයි. මම ඊයේ තකහණිය ගිහිල්ලා ගොඩගේ සාප්පුවට රාජ්‍ය සාහිත්‍ය සම්මානයි ගොඩගේ සාහිත්‍ය සම්මානයි දිනාපු කවි පොත හොයාගෙන ගියා. නුගේගොඩ සරසවිය බැලුවා, පිළියන්දල සරසවිය බැලුවා. හුඟක් තැන්වල නැහැ. ගොඩගේ සාප්පුවට ගිහිල්ලා මං හොයාගත්තේ ඇයි අපි කවි රස විඳින්න කැමති අය. අමුතු කවි තියෙනවා. ඒ පොතේ අලුත් කෙනෙක්ගේ. අන්න ඒ වගේ. එතකොට ඔහු ඉදිරි අනාගතයේදී මොන වගේ දේවල් ලියයිද කියලා අපි දන්නේ නැහැ. සුජානිගේ දැන් ඇය මේ කාන්තාවක් හැටියට නියෝජනය වෙනවා. එතකොට කාන්තාවගේ ජීවිතේ විදාරණය වෙන පද්‍ය රටා රාශියක් අපිට මෙහි දැක ගන්න පුළුවන් වෙනවා. මේ අත්දැකීම්. ඇයගේ පද්‍ය ඇතැම් පද්‍යවල අර හුඟක් අය පෙම් කවි එහෙම ලියනවානේ. අර අනංගයාගේ දුන්නේ ඊතල පහක් මේ තියනවා කියනවානේ ඊතල විදින මල් වගේ වෙන. එහෙම ඒව නැහැ. සමහර වෙලාවට නිකන් මොනිසන් වගේ ඒවා තමයි එන්නේ ඊතල වගේ. සැරයි ටිකක්. හැබැයි ඒ සැර ඇතුලේ තියෙනවා සමාජ සංස්කෘතික දේශපාලන ආර්ථික අපේ රටේ ජීවිතය පිළිබඳ ප්‍රතිබිම්බනයක්. අන්න ඒක අල්ලගන්න එක වැදගත් වෙනවා. ඉතින් කේවල කවි ඛණ්ඩ කාව්‍ය කියලා කියන මුක්තක කියලා කියන එක මාතෘකාවකට ලියවිච්ච පද්‍ය 48ක් තමයි දකින්නේ. දිගට ලියවුණු කවි වලත් පද්‍ය 4-5ක් තියෙනවා.
සාමාන්‍ය 4යි 3යි ඔය වගේ යන්නේ. ආකෘතිකමය වශයෙන් උත් වෙනස්කම් දකින්න පුළුවන්. අර ගායනා කරපු කවිය කේතුමතියේ අවසන් කාලේ. මේවා ගැන යම් යම් දේවල් අපේ සිසිර මහතා සහ මයුරි මහත්මිය කියාවි. නිහඬ වැව්. දැන් මේ ගම්මානයේ ගම්බද සිරියාව වගේම ගම්මානයේ තිබෙන්නා වූ දුක්ඛිත තත්වයක්. වැව ජලය පිළිබඳව පීඩිතව නියඟයෙන් වසා අගුළු ලෑ පසුව දරුණු මුත් සැඩසුලං වැසි වැටි පිරෙන තෙක් ඇරෙනු නැත කිසි දිනක වාන්දුරුට. හඳ අඳුරු පැල්ලම වුණත් කිරිපාට මතු පිටේ සාවකුට නිදාන්නට ඉඩ ලැබුණේ පුරහඳේ. දැන් අපි ඔහොමනේ අලුත් පරම්පරාවේ කවි කියන්නේ. අපේ ගුරුවරු අපේ අම්මලා අත්තම්මලා අපිට පද්‍ය කවි ඉගන්නේ ඔහොම නෙමෙයි. ඒ අය ගායනා කළා. හුඟක් ඒවා කටපාඩමේ. පැරණි සාහිත්‍ය. ඒව ඇතුලේ තියෙන ධර්මය. ජීවත් වෙන හැටි. ජීවත් වීමේ කලාව ශිල්පය. පරිස්සම් වෙන උපදේශක. ගායනා කරනකොට අපිට ඒක මතක හිටියා. ඒ වාස්සේ මතුවෙන පුදුම රටාවල් තියෙනවා. ඒ නිසා මම මීට වඩා අදහස් දක්වන්න වෙලාව ගන්නෑ. මම සුබ පතනවා බොහොම කරුණාවෙන් සෙනෙහසින් යුතුව සුජානි විජේසුන්දරට කිවිඳියක් හැටියට දිගු ගමනක් යන්න පුළුවන්. දිහි ශක්තිය ඇය සතුයි. දිහි ශක්තිය කියන්නේ ප්‍රඥාව, ප්‍රතිභාව. එය වර්ධනය කරගන්න ඕනේ. වර්ධනය කරගනිවි අය පොතපතත් එක්ක ඉන්න නිසා. එතකොට මේ නමත් වෙනස්නේ. තව මොනවද අපි ගෙවන ණය කිව්වම ව්‍යාකරණානුකූලවත් නේ කටවහරින් අපි කතා කරන විදියට නම තියලා තියෙනවා. කවි කීපෙකුත් තියෙනවා ඒ වගේ. හිතපු කියපු වගේ පුයන්නක් යොදලා ඒ වගේ ගන්නවා. ඒ වගේම ව්‍යක්ත මේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයත් ඇසුරු කරනවා. ගැමි වහරත් ඇසුරු කරනවා. හරි ලස්සනයි. ඒ සුන්දර අත්දැකීම මම මේ පද්‍ය කෘතිය කියුවේ පිටපත අවස්ථාවේදී පොඩි සටහනකුත් ලිව්වා. ඇයට සුභාශිර්වාද පළ කරන ඔබ සියලු දෙනාට යහපත් මේ මාසේ සාහිත්‍ය සමග රසවේදිතයන් බෙදා ගන්න මාසයන් ඔබ සියලු දෙනාට ජයපතන. බොහොම ස්තුතියි.